හලෝ ගයිස්, ඉතින් මොකද වෙන්නේ? අපි අද කතා කරන්න යන්නේ රම් හැදෙන්නේ කොහොමද කියන එක ගැන. අපි හැමෝම දන්න කාරණාවක් තමයි රම් හදන්නේ උක් වලින්. සීනි නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන මොලාසස් වලින් තමයි රම් නිෂ්පාදනය කරන්නේ. උක් යුෂ සීනි ස්පටක එකතු වෙලා තමයි මේ මොලාසස් හැදෙන්නේ. මොලාසස් කියන්නේ ඇත්තටම ඝන දුඹුරු පාට ද්‍රාවණයක්. හරි, දැන් අපි බලමු රම් වල ඉතිහාසය ගැන. ඇත්තටම මේ රම් කියන්නේ ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙන ඩ්‍රින්ක් එකක්. ක්‍රිස්තු පූර්ව 350 දී පමණ තමයි ඉස්සෙල්ලාම උක්කුෂ ඖෂධයක් විදිහට ඉන්දියාවේ පාවිච්චි කරන්න පටන් අරන් තියෙන්නේ. එතනින් පස්සේ 1400 ගණන් වල මුල් අවධියේදී ක්‍රිස්ටෝෆර් කොලම්බස් විසින් ආර්සොස් කැරිබියන් අයිලන්ඩ් හොයා ගන්නවා. මේ කැරිබියන් දූපත්වල හොඳින් උක් වගාව සිදු කර ගැනීමට හැකියාවක් තිබිලා තියෙනවා. නමුත් ඒට අවශ්‍ය මිනිස් ශ්‍රමය ගොඩක් අඩු මට්ටමක තමයි තිබිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔවුන් අප්‍රිකාව වැනි මහද්වීප වලින් මේ සඳහා අවශ්‍ය කරන මිනිසුන් වහලුන් ලෙස මේ කැරිබියන් දූපත්වලට ගෙන්න ගන්න පටන් ගත්තා. අදටත් මේ දූපත්වල ඔයාලට බලා ගන්න පුළුවන් මේ කළු ජාතික සම්භවයක් තියෙන මිනිසුන් ගොඩක් ජීවත් වෙනවා. දැන් ඔයාලා කල්පනා කරන ඇති මේ උක් වගාව සහ රම් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඒක ඇත්තටම හරිම රසවත් අහම්බෙන් සිද්ධ වෙච්ච කතාවක්. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. උක් වගාවෙන් ඉතුරු වෙන අපද්‍රව්‍ය දූපත පුරාම විසිරලා ගිහින් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ දූපත පුරා විසිරුණු අපද්‍රව්‍ය කාලයක් යද්දී ඒක ස්වභාවිකවම ආසවනය වීමෙන් තමයි මේ රම් නිෂ්පාදනය වුනේ. මෙසේ ස්වභාවිකව ආසවනය වීමෙන් නිෂ්පාදනය වුණු රම් ඇත්තටම ගොඩක් සැර ඩ්‍රින්ක් එකක් වුණා. ඉතින් මේ නිසා මේ සමාජ පන්ති විවිධ විදිහට මේ රම් පාවිච්චි කරන්න පටන් ගත්තා. පහළ පන්තියේ අය මේ රම් ස්ටේට් ඩ්‍රින්ක් එකක් වශයෙන් සහ ඉහළ පන්තියේ අය මේකට ලයිම් ජූස් ඒ වගේම ජලය එකතු කරලා ටිකක් විවිධාංගීකරණය කරලා මේ ඩ්‍රින්ක් එක බොන්න පටන් ගත්තා. ඉතින් යාළුවනේ ඔන්න ඔහොම තමයි රම් නිෂ්පාදනය පටන් අරන් තියෙන්නේ. වීඩියෝ හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. අපි ඊටු ටිකක් බලලා වීඩියෝ එක එහෙනම් ඉවර කරමු. ජය වේවා. Dawn paints gold.